අද අපි කතා කරනු ලබන්නේ පළාත් සභා මැතිවරණයේ මේ මොහොතේ පැවැත්වුණු ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ එක් ආසනවල ලැබිය හැකි ප්‍රතිඵල සහ සමස්ත ප්‍රතිඵලය ගැන. ඉතින් රැඳී සිටින්න මේ වීඩියෝ එකේ අවසාන තප්පරය දක්වා. ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ත්‍රිකුණාමලය ආසනය ගේ තමිල් අරුසු කච්චි ලබා ගන්න ඡන්ද සංඛ්‍යාව 29997යි. ප්‍රතිශතය 45.18යි. ජාතික ජන බලවේගයේ ලබා ගන්නා ඡන්ද සංඛ්‍යාව 13513යි. ප්‍රතිශතය 20.35යි. ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ලබා ගන්නා ඡන්ද සංඛ්‍යාව 9583යි. ප්‍රතිශතය 14.43යි. සමගි ජන බලවේගයේ ලබා ගන්නා ඡන්ද සංඛ්‍යාව 5496යි. ප්‍රතිශතය 8.28යි. සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසය ලබා ගන්නා ඡන්ද සංඛ්‍යාව 5345යි. ප්‍රතිශතය 8.05යි. මේ අනුව ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ත්‍රිකුණාමලය ආසනය ජයග්‍රහණය කරන්නේ ඉලංගේ තමිල් අරුසු කච්චි. ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මූතුර් ආසනය සමස්ත ලංකා ජනතා කොංග්‍රසය ලබා ගන්නා ඡන්ද සංඛ්‍යාව 17274යි. ප්‍රතිශතය 25.38යි. ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ලබා ගන්නා ඡන්ද සංඛ්‍යාව 15674යි. ප්‍රතිශතය 23.03යි. සමගි ජන බලවේගයේ ලබා ගන්නා ඡන්ද සංඛ්‍යාව 14539යි. ප්‍රතිශතය 21.36යි. ජාතික ජන බලවේගයේ ලබා ගන්නා ඡන්ද සංඛ්‍යාව 12320යි. ප්‍රතිශතය 18.1යි. ඊළඟේ තමිල් අරුසු කච්චි ලබා ගන්නා ඡන්ද සංඛ්‍යාව 5926යි. ප්‍රතිශතය 8.71යි. මේ අනුව ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මුතුර් ආසනය ජයග්‍රහණය කරන්නේ සමස්ත ලංකා ජනතා කොංග්‍රසය. දිස්ත්‍රික්කයේ සේරුවාවිල ආසනය ජාතික ජන බලවේගයේ ලබා ගන්නා ඡන්ද සංඛ්‍යාව 29084යි. ප්‍රතිශතය 50.02යි. සමගි ජන බලවේගයේ ලබා ගන්නා ඡන්ද සංඛ්‍යාව 15824යි. ප්‍රතිශතය 27.22යි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලබා ගන්නා ඡන්ද සංඛ්‍යාව 5423යි. ප්‍රතිශතය 9.3යි. සමස්ත ලංකා ජනතා කොංග්‍රසය ලබා ගන්නා ඡන්ද සංඛ්‍යාව 3202යි. ප්‍රතිශතය 5.51යි. ඊළඟේ තමිල් අරුසු කච්චි ලබා ගන්නා ඡන්ද සංඛ්‍යාව 2607යි. ප්‍රතිශතය 4.48යි. මේ අනුව ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ සේරුවාවිල ආසනය ජයග්‍රහණය කරන්නේ ජාතික ජන බලවේගය. ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය ජාතික ජන බලවේගයේ ලබා ගන්නා ඡන්ද සංඛ්‍යාව 54917යි. ප්‍රතිශතය 34.39යි. ඊළඟේ තමිල් අරුසු කච්චි ලබා ගන්නා ඡන්ද සංඛ්‍යාව 38530යි. ප්‍රතිශතය 24.13යි. සමගි ජන බලවේගයේ ලබා ගන්නා ඡන්ද සංඛ්‍යාව 35859යි. ප්‍රතිශතය 22.45යි. සමස්ත ලංකා ජනතා කොංග්‍රසය ලබා ගන්නා ඡන්ද සංඛ්‍යාව 25821යි. ප්‍රතිශතය 16.17යි. ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ලබා ගන්නා ඡන්ද සංඛ්‍යාව 25257යි. ප්‍රතිශතය 15.82යි.
මේ අනුව ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලයට අනුව ජයග්‍රහණය කරනු ලබන්නේ ජාතික ජනබලවේගය. මෙවැනි අනිත් දිස්ත්‍රික්කවල තවත් ප්‍රතිඵල අපි ඉදිරි වීඩියෝ තුලින් රැගෙන ඒවට සූදානම්. ඉතින් අපේ වීඩියෝ එකක් දාපුසනින්ම බලා ගැනීමට නම් අපේ channel එක subscribe කර bell icon එක click කර තබා ගන්න.